සුබ දවසක් යාළුවනේ කොහොමද ඉතින් කට්ටියට ඇත්තටම ලංකාව කට්ටිය මේ දවස්වල ගොඩාක් වීසන වලට මුහුණ දීලා ගම් වතුර තත්ත්වෙත් එක්ක ගොඩාක් අවතන් වෙලා ඉන්නේ. අද බක්පුන් පොහොය දවස. ඉතින් අද අපේ ආයතනයේ පොඩි නිමාඩුවක් හමු වුණා. මම ආවා මේ අපේ පළාතේ තියෙන පන්සලට ඇවිල්ලා යන්න. ලංකාවේ අවතන් වෙලා ඉන්න කට්ටියටත් සෙත් පාතලා පොඩි පිනක් කරන්න කියලා හිතාගෙන අපේ ඥාති සහෝදර සහෝදරිය මිය පරලෝ ගියා. නායයන් වලින් ගම් වතුරෙන් ඒ කට්ටියට පින් අනුමෝදන් කරන්නත් හිතාගෙන අපේ පළාතේ තියෙන පන්සලට ආවේ. තා උඩහට යන්න තියෙන අපි බලමු ගිහිල්ලා කොහොමද කියලා. වීඩියෝ එකක් කරන්න කියලා හිතාගෙන හිටියේ. ඇත්තටම වීඩියෝ එකක් කරන්න කියලා හිතන් ඉන්න වෙලාවේ තමයි මේ විදිහට ගම් වතුර තත්ත්වයක් ඇවිල්ලා හිටන් රටම විනාශ වෙලා ගියේ. ඒ ගම වැඩේ හැම අතහැරලා දැම්මා. මොකද මේ ඒ වගේ වෙලාවක වීඩියෝ එකක් කරලා දානවා කියන්නේ හිතප්පව පොන්න නැති මොනසෙක් වගේ. මෙතන තමයි අපිට ප්‍රධාන තැන පන්සලට ඇතුල් වෙන්න තියෙන. මෙන්න මේ කන්ද උඩ තමයි පන්සල තියෙන්නේ. පොඩි කන්දක් තියෙන්නේ. අපි උඩහට ගිහිල්ලා බලමු කොහොමද කියලා. එස්.එල්. කුමාරක රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. හිතර ගොඩක් අවුල්. පන්සලක වීඩියෝ එකක් ඉඳ මම කරන්නේ. නැත්තම් ගොඩ දවසකට වීඩියෝ එකක් කරන්න නැති ඉන්න තමයි අදහස් කරගෙන හිටියේ. මේ දවස්වල මගේ ගොඩක් වීඩියෝ ටිකක් දාලා තියෙනවා YouTube එකේ පොඩි ගැටලුවක් කියලා. මගේ අතින් වීඩියෝ ටික අයින් වුණා. ආයෙ පටන් ගන්නවා ඉස්සරහට. එස්.එල්. කුමාරක දිගටම රැඳිලා ඉන්න. එනවා අපි ඉස්සරහට ගිහලා බලමු. මෙතන තමයි පන්සල ඇතුළට යන්න තියෙන්නේ. අපි බලමු කොහොමද ගිහිල්ලා කියලා. ඇත්තටම පොයි දවසක් ලංකාවේ ඉන්න කට්ටියට තියෙන කරදරත් එක්ක හිතට ලොකු සැනසීමක් නැහැ. ඒ සැනසීම ඇති කරගන්න තමයි මම මේ පන්සලට ආවේ. ගොඩක් සීතල දවසක් අද මේ රින 3ට 4ට වගේ තියෙන්නේ. ඒත් ආවා ඇවිල්ලා යන්න. මේගොල්ලන්ගේ නිර්මාණ ගොඩක් ලස්සනයි. ජපානයේ වගේ තමයි මේවා තියෙන්නේ. ඇත්තටම දන්නේ නැහැ මේ කවුද මොකද්ද කියන්න දන්නේ නැහැ. ඒගොල්ලෝගේ මේ සාමාන්‍යයෙන් ඇති නේද කියන්න තේරෙන්නේ නැහැ ඒක හරියට. අපේ පන්සල වල තියෙන දේව ප්‍රතිමා වගේ. මෙතනින් උඩට තමයි දැන් පන්සල පටන් ගන්නෙ. අපි ගිහිල්ලා බලමු උඩට. ඇත්තටම යාළුවනේ හරිම ලස්සන පරිසරයක්. දැක්කම පේනව නේද? ඔයගොල්ලොත් පොයි දවසේ පන්සල් යනවා නේද? ගිහිල්ලා බලන්න ඕනි. යම් බලමු අපි ගිහිල්ලා කොහොමද කියලා. ගොඩාක් ලස්සනයි පරිසරේ. ඉරෙලියත් පායලා තියෙන ලස්සනටම. ඒ වුණාට ගොඩක් සීතලයි. රින ගණන් වල තියෙන්නේ. දැනුත් රින ගණන් වල ඉරෙලිය පායලා තිබුණාට ඉරෙලිය වැටෙන්නේ නැහැ වගේ බීමට. එළිය විතරයි. ඒ තරම් හීතලයි. ගොඩක් කට්ටියට ඉතින් ලංකාවේ ඉන්න කට්ටියට මේ වගේ දේවල් බලා ගන්න අමාරුයි. මේ කොරියාවේ පන්සලක ඉතින් වීඩියෝ එකකින්
එන්න බැරි කට්ටිය ඉන්නවනේ ගොඩාක් කොරියාවට. ඉතින් ඒ කට්ටියට ගොඩාක් වැදගත් වෙනවා මේ බලලා හිටන් මේ වගේ දේවල්. ඉතින් සුන්දර අත්දැකීම් විඳ ගන්න. කොළ දැන් වේලිලා ගිහිල්ලා තියෙන්නේ. මේ ඉරෙලිය හින්දා පාට තියෙන්නේ. දුඹුරු පාට වෙලා ගිහිල්ලා කොළ ටික. කොළ හැලිලා හැම ගහකම. ලංකාවේ වගේ අර බකට් එල්ලලා තියෙනවා දිගටම උඩට යනකම් පොඩ පොඩ. අපි උඩට ගිහලා බලමු උඩට ගිහලා. පරණ ගහක් තියෙනවා මේ. ගොඩක් පාරණ ඇති ගහ. මැලියනුත් කාලා. සීතලයි මාර විදියට. මෙන්න කාගේ හරි වැඩක් මේ. අපි සිරිපාද යනකොට එක එක දේවල් කරන්නේ ඒ වගේ. මෙහෙත් ඉන්නවා කට්ටියනේ එහෙම කරන. පාඩිපෙල් නාගින ඉවර යන්න නැහැ. බලමු ගිහිල්ලා උඩට තව. මෙතනින් තියෙන මෙතනින් ගියාම පස්සේ උඩට ගිහිල්ලා එහෙම බලන්න තැනක් නැහැ. හරි නිකම්ම උඩට පාඩිපෙල් තියෙන ගිහිල්ලා එළියට යන්න තියෙන පන්සලෙන්. බලන්න කොහොමද කියලා. වීඩියෝ ගැස්සෙනවද මන් දන්නේ. උඩට ආවට පස්සේ මෙන්න මේ විදිහට පේනවා වල්හැමි. ලස්සනයි නේද? ඉස්සරහම තියෙන්නේ කලින් දවසක් ආම බුද්ධ මන්දිරේ. මෙතන තියෙන්නේ අපි ඇතුළට ගිහලා බලමු කොහොමද කියලා. හරිම නිස්කලංකයි නේද පරිසරය. කොහොමද බලන්න යාළුවනේ. මල් වගේ පිපිලා තියෙනවා. අපි ගිහලා බලමු මොනවද කියලා. වේලිලා දන්නේ කොළ. පොය දවසක පන්සලක වීඩියෝ එකක් ඉඳන් මම කරන්නේ. නැත්නම් ලංකාව මේ වගේ තත්ත්වයක තියෙද්දි මට වීඩියෝ එකක් දාන්න බෑ කීයට. බලන්න අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩම කළා සිටිනවා මෙතනයි. අපේ ලංකාවේ අවතන්ලා සිටින කට්ටියට අපේ බලෝතුරු අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන්න ඕනි නිතරම. කාරුවක් නැහැ අද. බොහොම කලාතුරකින් එක්කෙනෙක් ඉන්නේ. කොහොමද ආරෝනේ ලස්සනයි නේද? එක කැටයන් වගේ නිර්මාණ ඒගොල්ලන්ගේ මේවා යොදාගෙන තියෙන ඉතින් බලන්න. හරිම ලස්සනයි. ඕකිඩ් මල් වර්ගයක් තියෙනවා. හදපු මල් නෙවෙයි ඇත්තම මල් ටික මේ ඇතුලේ තියලා තියෙන්නේ. ඇත්තම ඕකිඩ් වර්ගයක්. බලන්න කොහොමද කියලා මේ පන්සලේ තියෙන නිර්මාණ. ඇත්තටම කොරියාවට ආවිනිකව තමයි මේ නිර්මාණ කරලා තියෙන්නේ.
දැන් අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මේ වැඩම කරලා සිටින්නේ. බලන්න මේ නිර්මාණය දැන් රටින් රටට ගත්තාන් පස්සේ චෛත්‍ය වල පොඩි වෙනස්කම් තියෙනවා. බුද්ධ ප්‍රතිමා වහන්සේලාගෙන එක එක වෙනස්කම් තියෙනවා. ඒ වගේ මේ අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩම කරලා සිටින්නේ කළුගලින් නෙළපු බුදු පිළිම වහන්සේ නමක්. ගොඩක් උසයි, සාමාන්‍යයෙන් අඩි 100ක් විතර උස ඇති. ලංකාවේ කට්ටියට බොහොම කලාතුරකින් මේ වගේ තැන් බලා ගන්න හම්බෙන්නේ. මෙතන තියෙන ඇතුළේ ඉටිපන්දා. මේ තියලා තියෙන මේ අපි ගන්න ඕනේ ඉටිපන්දන් එහා පැත්තේ අන්න අතනින් මෙන්න මෙතන ඉටිපන්දන් අරගෙන සල්ලි දීලා අපිට අවශ්‍ය කරන ප්‍රාර්ථනාව ඒකේ ලියන්න ඕනේ. ඉටිපන්දෙම ලියන්න පුළුවන්. ලියලා හිටම් මට මතක හැටියට මේක ඇතුළෙන්ද තමයි තියලා තියෙන්නේ. ඇතුළේ තමයි තියෙන්නේ මේ. චූටියට පත් වෙනවා පේන්නේ නැතුව. පේනවනේ ලාවට පේනවනේ. පත් වෙන මේක ඇතුළෙන් තියන්න තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ විශ්වාස කරන අපේ ප්‍රාර්ථනා ලියලා හිටම් මේ ඊටපන්දමේ මෙතන පත්තු කරලා තිබ්බට පස්සේ අපේ ප්‍රාර්ථනා ඉෂ්ට කරගන්න ඒක ලොකු ඉහල් වෙනවා කියලා. ඒ හින්දා තමයි ඒගොල්ලෝ ඒ විදිහට කරන්නේ. ඒගොල්ලන්ගේ විශ්වාසයක්, ඒක මතයක්. සාම්ප්‍රදායිකව ඒගොල්ලෝ පවත්වගෙන යන විදිය. ඉතින් ඇත්තටම හරිම නිස්කලංක පරිසරයක්. කාරුවම්ම නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න හැම මේ කලාතුරකින්. ඉතින් තියෙනවා මෙතන මේ කරන්න ඕනි. ලංකාවේ ව්‍යසනේ ඒකට සුභායක විපත් වෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට සුභායක විපත් වෙන්න හේතුව තමයි මිනිසුන්ගේ පිරිහීම. මිනිස්සු පිරිහෙනවා බොරුවේ වංචාවෙන්. බලන්නකො දැන් ගත්තට පස්සේ ලංකාවේ කොච්චර දවසකට කී දෙනෙක් වෙඩි තියලා මරනවද? මිනිහ මරනවා, බොරු කියනවා, වංචා වැඩ කරනවා. සුභායක විපත් වලට ප්‍රධාන හේතුව තමයි මිනිසුන්ගේ පිරිහීම. පිරිහීම හින්දා විනාශ වෙනකොට හොඳ පුද්ගලයෙක්ද නරක පුද්ගලයෙක්ද කියලා බලන්නේ. ඒ විදිහට සුභාවයෙන් විනාශ වෙලා යනවා සීලුම දෙනා. ඉතින් මං ගොඩම් මේ වෙලාවේ මතක් කරන්න කැමති පුළුවන් තරම් ගුණධර්ම රකින්න උත්සාහ කරන්න. ගුණධර්ම රැකලා අපිට පුළුවන් ආකාරයට හැමෝටම උදව් වෙලා උදව් කරගෙන අඩුම ගානේ පන්සිල් ටිකවත් රකින්න උත්සාහවන්ත වුණා නම් මේ ස්වභාවික විපත් වලින් ගොඩක් කටියට අරස්සා වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණා නම් බාහිට මෙහෙම වෙන්න තිබිච්ච ඒලුණු ගොඩක් අඩු වෙන්න තිබුණා. මොනව කරන්නද? ලංකාවේ එන්නම ලංකාව විතර නෙවෙයි සියලුම ලෝකේ ඉන්න සියලුම දෙනා යන්නේම අනිත් පැත්තට. ඉතින් මේ දේවල් වෙනස් කරන්න අමාරුයි. මතක් කරන්න තියෙන හැම වෙලේම දැන් කොච්චර ණයක් ගියක් සුනාමිය වෙලාවේ වුණා බලන්නකො. බුදු පිළිම වහන්සේලා පෙරිල්ලවත් නැහැනේ, ඒ විදිහටම තියෙනවා. ඉතින් බුදු ගුණ ඒ විදිහටම බුද්ධ බලය ඒ විදිහටම තාම පවතිනවා. ඉතින් අපි එකෙන් ප්‍රයෝජන ගන්න නැති එක තමයි තියෙන ලොකුම වැරද්ද. ඉතින් අපි ඒ වලින් ප්‍රයෝජන ගන්න ඇත්තටම දැන් අපිට මේ වෙලා තියෙන ලංකාවට වෙලා තියෙන ලෝකෙට වෙලා තියෙන පාඩම් වලින්වත් අපි ඉගෙන ගන්න ඕනේ. හැමෝම අතින් වැරදි වෙනවා. වැරදි හදාගෙන ඉස්සරහට යන්න. ඒක තමයි හොඳම ගතිගුණය. ඉතින් අපි මේ ඇතුළට ගිහිල්ලා බලමු. ඇතුළට යන්න සපත්තු දෙයක් ගල්වලා තියෙනවා කාගේ හරි.
බලමු ගිහිලා යන්න පුළුවන් දන්නෙත් නෑ. අපගේ අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩම කළ සිටින මෙතන අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ මන්දිරය බුද්ධ ප්‍රතිමා වහන්සේලා ගොඩාක් වැඩම කරලා සිටිනවා මෙතන. සීලම බුද්ධ ප්‍රතිමා වහන්සේලාට නමස්කාර වේවා. අපේ සහෝදර සහෝදරියෝ මිය පරලෝ ගිය සියලු දෙනාට මං කරගත්ත පින ඒ වගේම අවතන්නලා තියෙන අපේ සහෝදර සහෝදරිය වෙනුවෙන් නැවත මේ වගේ දෙයක් නොවෙන්න කියලා ප්‍රාර්ථනා කළා. මං කරගත්තු පින් ඒ කට්ටියටත් අනුමෝදන් වෙලා ආයි කරදරයක් නැතුව ජීවත් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරා. ඉතින් මට කරන්න පුළුවන් දේ මං ඔයගොල්ලෝ වෙනුවෙන් කරා. කොරියාවේ කට්ටිය ගොඩක් සල්ලි එකතු කරලා ලංකාවට දාලා තිබුණා නැවතම් වෙච්ච කට්ටියට. ඒ වගේ දෙයක් මේ වගේ දෙයක් ඇරෙන්න වෙන අපිට කරන්න දෙයක් නෑ මේ හින්දගෙන. පිනක් කරලා සෙත් ප්‍රාර්ථනා කරන්නත් අපි හම්බ කරන එකෙන් කීයක් හරි ලංකාවේ අවතන් වෙච්ච කට්ටියට මොනවා හරි දෙයක් කරන් දෙන්න යවන්නත් තමයි අපිට ඉතුරුලා තියෙන්නේ. ඉතින් යාළුවනේ ඔන්න ඔහමයි මේ පන්සලේ වැඩිය බලන්න කියලා ලොකු දේවල් ප්‍රමාණයක් නැහැ. ආයෙ අපි එකපාරක් යම් බලන්න පොඩ්ඩක්. ඉරෙලි හින්දා පැත්ත පේන්නේ. බුද්ධ ප්‍රතිමා වහන්සේ බලන්න යන් අපි. ලස්සන්ට මල් පිපිලා වගේ තියෙන කොළ වේලිලා මල් පිපිච්චක් මල් වේලිලා තියෙන්නේ. මල් නෙවෙයි නේද? මල්ද මන් දන්නේ. තෙරුවන් සරණයි සියලු දෙනාට. ඉස්සරහට වීඩියෝ එකක් අරගෙන එන්න. අද පොය දවසක් ඉඳන් මේ පන්සලට ආපු විදිය කට්ටියට ප්‍රාර්ථනා කරන්නත් එක්ක හිතාගෙන වීඩියෝ එක කරේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැති කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඉස්සෙල් කුමා. තෙරුවන් සරණයි සියලු දෙනාට පරිස්සමෙන් ඉන්න. බයි.